අයිබුවන් කැන්සින් ශ්‍රී ලංකා YouTube නාලිකාවෙන් මම මේ ඉස්සලා කරපු වීඩියෝ එකක් තමයි වෘත්තිමය පිළිකා නැත්නම් අපි කරන රැකියාව නිසා ඇති වෙන පුළුවන් පිළිකා කියලා. අපි කරන රැකියා බොහෝ රැකියා තිබ්බත් සමහර රැකියා තියෙනවා අපි ඒක නිසා පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. මම පළවෙනි වීඩියෝෙන් සාමාන්‍යයෙන් දල වශයෙන් මම පැහැදිලි කරලා දුන්නා මොන වෘත්තිමය දේවල් රැකියාවල නියැලෙන අයටද මෙවැනි දේවල් ඇති වෙන්න පුළුවන් කියලා. අපි සමහරවිට හිතන්නේත් නැහැ අපි කරන රැකියාව නිසා මෙවැනි දෙයක් අපිට අනාගතයේදී ඇති වෙන්න පුළුවන් කියලා. මම කියන්නේ ලංකාවේ තියෙන හුඟක් රැකියාවල් නිසා පිළිකාවල් ඇති වෙනවා කියලා. ඊටමත් සීමිත රැකියාවල් කීපයක් විතරයි සාමාන්‍යයෙන් මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවීමට තුඩු දෙන රැකියාවල් එන්නේ. ඉතින් අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන රැකියා කාණ්ඩ පහක් ශ්‍රී ලංකාව තුළ දක්න ලැබෙන ප්‍රධාන රැකියා කාණ්ඩ පහක් මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවීමට තුඩු දෙන සාධක තියෙන අපි බොහෝ විට හිතන්නේත් නැති අපි ඒ සම්බන්ධව ආරක්ෂාවක් ලබා ගන්න හිත දෙන්නෙත් නැති රැකියාවල් පහක්. ඉතින් මම මේක ගැන තව විස්තර කරන්න ඉස්සෙල්ලා මම හිතනවා ඔබ මගේ පළවෙනි වීඩියෝ එකත් බලන්න වෘත්තිමය පිළිකා සම්බන්ධ කරපු වීඩියෝ. ඒකෙන් අපිට මන අවබෝධයක් ලබා ගන්න පුළුවන් මොන වගේ හේතුද මේකට මෙවැනි පිළිකාවල් ඇති වෙන්න බලපාන්නේ කියලා. ප්‍රධාන පළවෙනි එක වශයෙන් මම සඳහන් කරුවොත් ඒක තමයි කෘෂිකාර්ම ආශ්‍රිතව නියැලී සිටින අපි තුමු ගොවි මහතුරුන්ට ඇති වෙන්න පුළුවන් පිළිකා. එතකොට ඒක එක කාණ්ඩයක් වශයෙන් ප්‍රධාන කාණ්ඩයක් වශයෙන් මොකද අපි ශ්‍රී ලංකාවේ කියන්නේ ගොවිතැන ආශ්‍රිතව තියෙන ආර්ථික රටාවක් තියෙන රටක් මේක. ඉතින් ඒක නිසා ගොවිතැන ආශ්‍රිතව තමයි බොහෝ විට මෙවැනි පිළිකාවල් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට මේ ගොවිතැන කිව්වම බොහෝ විට කුඹුරු ගොවිතැන විතරක් නෙවෙයි සමහරවිට පළතුරු එළවලු වර්ග එවැනි වගාවන් කරන අයටත් අපි තම ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරුවොත් මෙවැනි දේවල් ඇති වෙන්න පුළුවන්. අපි බොහෝ දෙනෙක් දන්නවා අපි භාවිතා කරන කෘෂිනාශක එම් නැත්නම් වැල්පල නාශක කෘමිනාශක ඒ සියල්ලම රසායනික ද්‍රව්‍ය අඩංගුයි කියලා අපි හැමදෙනාම දන්නවා. ඒක ශරීරයට අහිත කරයි කියලාත් දන්නවා. බොහෝ කට්ටිය හිතනවා මේක වකුගඩු වලට විතරයි බලපාන්නේ කියලා. ඒ ටිකක් දන්නවා. නමුත් මේව නිසා පිළිකාවල් තියෙනවා කියන දේ ගැන එච්චර දැනුවත් වෙලා නැහැ. ඉතින් නමුත් මේ වෙනි රසායනික ද්‍රව්‍ය වලින් අපිට පිළිකා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. වැඩිකොටම ලියුකීමියා, non-Hodgkin's ලිම්ෆෝමා කියන්නේත් ලියුකීමියා වගේම නැත්නම් රුධිර සෛල ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් පිළිකා විශේෂයක්. ඊට අමතරව තවත් විශේෂ දෙයක් තියෙනවා. අපි බොහෝ විට ගොවි මහතුරුන් හිතන්නේ නැති දෙයක් තමයි අපි වැඩිකොටම කුඹුරු ගොවිතැන් කරන කට්ටිය උඩුකය නිරාවරණය වෙමින් තමයි සාමාන්‍යයෙන් එම රැකියාව නියැලෙන්නේ. එතකොට අපි අල්ට්‍රාවයලට් B කියන හිරු කිරණ ශරීර මත පතිත වීම නිසා හැමේ පිළිකා ඇති වෙන හැකියාවක් තියෙනවා. ඉතින් අපි සමහරලාට වෙන රටවල් වල ගොවිතැන් කරන ගොවි මහතුරුන් දිහා බැලුවොත් අපි හිතමු තායිලන්තය, චීනය වගේ රටවල් වල අපි බොහෝ විට දැකලා තියෙන ඒගොල්ලෝගේ හිස් වැසුම ඊටමත් පළල් මේ තරම විතර ලොකු තොප්පියක් භාවිතා කරනවා. ඊට අමතරව රෙදි කඩමල්ලක් පිටිපස්සෙන් උරහිස ආවරණ වෙන විදියට දාගෙන ඉන්නවා. හුඟක් කට්ටිය අද්දිකට මොන හරි කමිසයක් ඇඳගෙන තමයි වැඩ කරන්නේ. කලිසමක් ඇඳගෙන වැඩ කරන්නේ. ඉතින් මේ වෙනි ක්‍රමවේද මගින් ඒගොල්ලෝ හිරු වලින් ආවරණය කරගෙන තමයි ඒ රැකියාවේ නියැලෙන්නේ. ඉතින් ලංකාවේ එවැනි තත්ත්වයක් තාම දක්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම කියුති අපි හිරු එළිය පමණක් නෙමෙයි මම දැකලා තියෙනවා කකුලේ හැමේ පිළිකාවල් ඇති වෙලා තියෙනවා මේව රසායනික ද්‍රව්‍ය වල සැරට. ඉතින් ඊට අමතරව තවත් වැදගත් දෙයක් තමයි මෙම කර්මාන්තයේ නියැලෙන අය එහෙම නැත්නම් ගොවිතැන් කරන කට්ටිය මොකක්ලට කරන්නේ බුලත් කන එක. ඒතකොට බුලත් කනකොට ඔයගොල්ලෝ දන්නවා මේක නිතර බුලත් කොලේ හුණු ගා ගන්න එහෙම කරනකොට ඊටමත් කලාතුරකින් තමයි මේ ගොවි මහතෙක් ගිහිල්ලා හොඳට අත් දෙක හොදලා සබන් දාලා අත් දෙක හොදගෙන එම බුලත් ඊට කන්නේ ඊටමත් කලාතුරකින් බොහෝ විට ඒගොල්ලෝ කරන්නේ එතනම දේවල් ඔක්කොම භාවිතා කරලා ගොවිතැන් කරන ගමන් එහෙම නැත්නම් කෘෂිනාශක ඉහින ගමන් එවැනි දේවල් කරන්න පෙළඹෙනවා. ඒ වගේම තමයි ඇඟිල්ල දාලා මොන හරි බුලත් පිට විසික් කරන්න හරි ඇඟිල්ල දාලා එවැනි දේවල් කරන. එතකොට එවැනි අවස්ථාවේදී කෘෂිනාශක ශරීරගත වීමට හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේක ඉතාමත් වැදගත්. ප්‍රධාන දේ තමයි තමා ගොවිතැන් කරන වෙලාවට කිසිම ආහාර වේලක් ගැනීමෙන් වැළකී සිටින්න ඕන. දෙවෙනි එක ඊට විතරක් නෙවෙයි
දුම්පානය එවැනි දේවලිනුත් වැළකී සිටින්න ඕන. වැඩිකොටම කෘෂිනාශක හීන අවස්ථාවේදී N95 කියන මාස්ක් එක මුඛය ආවරණය වෙන මාස්ක් එක නහය සහ කට ආවරණය වෙන අඩුම තරමේ N95 ට වඩා හොඳ මාස්ක් එකක් වුණත් මුඛ ආවරණය වෙන විදිහට භාවිතා කරනවා නම් වඩාත් හොඳයි. හිස් වැසුමක් සහ පිට වැහෙන අධික කමිස එවැනි දේවල් භාවිතා කිරීමෙන් අපිට නොයෙකුත් හැම පිළිකත් වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තමා ප්‍රොටෙක්ෂන් එකක් personal protective equipment PPE එවැනි දේවල් භාවිතා කිරීම ඉතාමත් වැදගත් කෘෂි කර්මාන්තයේ ශ්‍රේෂ්ඨයේ නියැලෙන ගොවි මහතුන්ට. ඉතින් මම හිතනවා මේක මේ YouTube එක එවැනි අයත් සමග බෙදාගෙන වැඩිකොටම එවැනි ආරක්ෂක පිළිවෙළවල නොයෙදෙන කට්ටියට සමග මේක බෙදා ගන්න නම් වඩාත් හොඳයි. අපි බලමු ඊළඟට දෙවෙනි රැකියාව මොකද්ද පිළිකාවක් ඇති වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ජනතාවට කියලා. දෙවෙනි රැකියාව වශයෙන් ගන්න පුළුවන් ගොඩනැගිලි ආශ්‍රිතව ඒ කර්මාන්තයේ නියැලෙන අයට ගොඩනැගිලි කිව්වම අපි තුමු ගොඩනැගිලි කඩා බිඳින අයට එහෙම නැත්නම් ලීවඩු කර්මාන්තයේ නියැලී සිටින අයට එවැනි අයට ගොඩනැගිලි කන්ස්ට්‍රක්ෂන් වැඩ කරන අයට එවැනි අයට ඒකේ තියෙන දුවිලි ආශ්‍රිතව රසායනික ද්‍රව්‍ය අඩංගු දුවිලි ආශ්‍රිතව නොයෙකුත් පිළිකා ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකේ ප්‍රධාන වශයෙන් අපි අහලා තියෙන දේ තමයි ඇස්බෙස්ටස්. නමුත් අපි ක්‍රමානුකූලව මේ ඇස්බෙස්ටස් භාවිතාව ක්‍රමානුකූලව අඩු වෙගෙන යනවා. අපි ඒ සම්බන්ධව ඇස්බෙස්ටස් නැති සිලිකා දූවිලි නැති වෙන ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් අපි වහලවල් සෑදීමත් මේ ප්‍රමණ කලක් කරපු දේවල් වෙනුවට වෙන ආදේශ කරලා තියෙනවා අපි පිළිකාවක් ඇති නොවන නොයෙකුත් ද්‍රව්‍ය. ඒක වඩා හොඳ ක්‍රමවේදයක්. නමුත් ඇස්බෙස්ටස් කියන දේ ඇස්බෙස්ටස් නිෂ්පාදනයේදී හුඟක් ඒ කර්මාන්ත ශාලාවල තිබිච්ච සිලිකා දූවිලි නිසා ඒ ආශ්වාස කිරීමෙන් බොහෝ අයට මීසෝතීලියෝමා කියන පිළිකා විශේෂයක පෙනහළ ඇති වෙන පිළිකා විශේෂයක්. ඊට අමතරව පෙනහළු කැන්සර් එවැනි දේවල් මෙවැනි කර්මාන්ත ශාලාවල නියැලෙන අයට ඇති වෙලා තියෙනවා. ඊට අමතරව තමයි ලී කුඩු කාපෙන්ටරි වුඩ් ඩස්ට් එක අපි ලී කුඩු අපිටම ලී ඉරණ ස්ථානවල එහෙම නැත්නම් ලී දැව කපන ස්ථානවල එවැනි ස්ථානවල ඊටමත් සැරට ඇති වෙන දූවිල්ලක් තමයි මේ ලී කුඩු. ඒ කර්මාන්ත තාම කිසිම ආරක්ෂාවක් මට දැකලා නැහැ. මම සමහර ලී දැව කපන ස්ථාන වලට මම ගිහලා තියෙනවා. මම දැකලා නැහැ එහෙම ආරක්ෂිත වැඩපිළිවෙලක් ඒකේ නියැලෙන අය භාවිතා කරනවා කියලා. අඩු ගානේ සමහර අය මේ මාස්ක් එකක්වත් එහෙම නැත්නම් මුඛය කට වැහෙන්න මේ නාසය වැහෙන්න එහෙමනි දෙයක්වත් භාවිතා කරන්නේත් නැහැ. ඉතින් එවැනි අවස්ථාවකදී මෙහෙම දූවිල්ල ගිහිලා නාස්කුරවල සමන උගුරේ එහෙම නැත්නම් පෙනහළු වලට ගිහිලා ඒවල ලොකු ආස්වාදිත තත්ත්වයන් ඇතිලා පස්සේ පිළිකා බවට හැරෙන්න පුළුවන්. නාස්කුරේ නේසොෆැරින්ජල් කාසිනෝමා කියන දේවල් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උගුර ආශ්‍රිතව ස්වරාලය ආශ්‍රිතව එහෙම නැත්නම් පෙනහළු ආශ්‍රිත පිළිකාවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැන් ඔබ මෙම දෙව කර්මාන්තයේ නියැලෙන කෙනෙක් නම් මේ සම්බන්ධව ඉතාමත් වැදගත් ආරක්ෂිත පිළිවෙලක් අනුගමනය කරනවා නම් හොඳයි. මොකද සමහර තැන්වල මම හිතන්නේ දැව කල් තබා ගැනීම සඳහා නොකුත් තීන්ත වර්ග තාලේප කරනවා wood preservatives. ඒවලත් තියෙන පුළුවන් chemicals benzene formaldehyde aromatic amines එවැනි දේ නොකුත් සැර බෙහෙත් තියෙන පුළුවන්. මොකද ඒවා භාවිතා කරන්නේ ඒ වලට ලී වලට හිල් විදින නොකුත් කෘමීන්ගෙන් ආරක්ෂා ලබා ගැනීමත් ඒ දැව කල් තබා ගැනීමට හැකියන පරිදි ආරක්ෂා කර ගැනීමත්. ඉතින් මේ සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තාමත් සැරයි. සමහර රසායනික ද්‍රව්‍ය නිසා මුත්‍රාශය පවා පිළිකා ඇති වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා දෙවෙනි කර්මාන්තය තමයි අපි ලංකාවේ දක්න වෙන කර්මාන්තය තමයි මෙම ගොඩනැගිලි ආශ්‍රිත වෙන දැව ආශ්‍රිතව කරන රැකියාවල නියැලී සිටින අයට ඇති වෙන්න පුළුවන් පිළිකා. ඉතින් ඒක ප්‍රධාන වශයෙන් මම කිව්වා වගේ ආශ්වාස කිරීමෙන් පෙනහල්ල ආශ්‍රිතව තමයි බොහෝ දිරට ලක් ලැබෙන්නේ. ඉතින් මම හිතනවා ඒකට කරන්න තියෙන එකම සුදුසුම ක්‍රියාවලියන් තමයි යම් කිසි විදිහට මේක වැකියුම් කරලා එහෙම නැත්නම් ඒක උරා ගන්න පුළුවන් ලොකු ෆෑන්ස් මොන හරි භාවිතා කරන එක උරාගෙන ඒක වෙනම ආරක්ෂිත විදිහකට ඒක වෙන තැනකට ගිහිල්ලා වෙන කාමරයකට ඒක යොමු කරන්න හැකියාවක් තියෙන වෙන දේවල් වඩාත් හොඳයි. ඊට අමතරව මම හිතන්නේ තමා විසින්ම
මාස්ක් එකක් N95 මාස්ක් එක හෝ ඊට වඩා හොඳ මාස්ක් එකක් භාවිතා කිරීමෙන් මේක මෙම දුවිල ආශ්වාස කිරීමෙන් වැළකී සිටීම වඩාත් වැදගත් වෙනවා. අපි බලමු දැන් ඊළඟ රැකියාව මොකද්ද ලංකාව තුළ දක්න ලැබෙන පිළිකාවක් ඇති විය හැකි තුන්වෙනි රැකියාව කියලා. මේ තුන්වෙනි රැකියාව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතාමත් බලපාන රැකියාවක්. ඒක මම හිතන්නේ මෑතකදී ඉඳන් අපි ඒ දවස්වල තිබ්බට තේපොල් රබර් කියලා තේපොල් රබර් අභිබවා යන තරමට දියුණු වෙච්ච ලංකාවේ ආර්ථිකයට ඉතාමත් අදින් බලපාන රැකියාවක්. ඒක තමයි රෙදිපිලි ආශ්‍රිතව කරන රැකියාව. රෙදිපිලි ආශ්‍රිතව ගියාම මේක හුඟක් කලකට රෙදි ඩයි කරන එවැනි අවස්ථාවලදී තමයි මේක දක්න ලැබෙන්නේ. එහෙම නැත්නම් අපිටම ඇඳුම් මහන තැන්වල එහෙම එකක් නෙවෙයි. මේක රෙදිපිලි නිෂ්පාදනයේදී ඒවට භාවිත කරන ඩයි වර්ග එවැනි දේවල් නිසා ඒ ඩයි වර්ග වල තිබ්බොතින් යම්කිසි විදියකට බෙන්සින් අඩංගු රසායනික ද්‍රව්‍ය එහෙම නැත්නම් ෆෝමැල්ඩිහයිඩ් ඇරොමැටික් ඇමින්ස් මෙවැනි තම දීර්ඝ ලයිස්තුවක් තියෙනවා මෙවැනි රසායනික ද්‍රව්‍ය ශරීර හිතකර රසායනික ද්‍රව්‍ය අපේ ටෙක්ස්ටයිල් කර්මාන්තයේදී එහෙම නැත්නම් රෙදිපිලි කර්මාන්තයේදී භාවිත කරන රසායනික ද්‍රව්‍ය හැටියට. ඉතින් යම්කිසි කෙනෙක්ට තව මොනවාද භාවිත කරන රසායනික ද්‍රව්‍ය අපි භාවිත කරන්නේ ඔය වනේ වෙන જાති එකක්. ඒකත් පිළිකා කාරකයක්ද කියලා දැනගන්න අවශ්‍ය නම් මම හිතන්නේ ඉන්ටර්නෙට් ගිහිල්ලා එහෙම නැත්නම් World Health Organization WHO එකෙන් හරි මේ සම්බන්ධ විස්තර දැනගන්න පුළුවන්. හැම අවුරුද්දම රිපෝට්ස් පිට වෙනවා World Cancer Reports කියලා. ඒවල මෙම ලයිස්තුව සඳහන් කරලා තියෙනවා. ඉතින් බලන්න පුළුවන් ඔබේ කර්මාන්ත ශාලාවෙත් මෙවැනි රසායනික ද්‍රව්‍ය භාවිත වෙනවද කියලා. මොකද එවැනි රසායනික ද්‍රව්‍ය නිසා අපි ඒකේ ටොක්සික් ෆියුම්ස් එහෙම නැත්නම් ඒකේ තියෙන උමාලය වගේ දේවල් අපි ආශ්වාස කිරීමෙන් මුත්‍රාශය පිළිකා තියෙන්න පුළුවන්. ඊට අමතරව ලියුකීමියා නැමැති රුධිරය ආශ්‍රිත වෙන පිළිකාත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි තුන්වෙනි රැකියාව අපේ ලංකාවේ දක්න ලැබෙන්නේ. ඒ සම්බන්ධව පිළිකාවල් ඇති වෙන්නත් පුළුවන් තුන්වෙනි රැකියාව. ඉතින් අපි බලමු හතරවෙනි රැකියාව මොකක්ද කියලා. රැකියාවල් දෙකක් තියෙනවා. ඉතින් රැඳී සිටින ඊතුරු රැකියාවල් දෙක මොකක්ද කියලාත් ඔබ අවබෝධ කරගන්න. හතරවෙනි රැකියාව තමයි රබර් සහ ප්ලාස්ටික් ආශ්‍රිතව කරන කර්මාන්ත ශාලාවල වෝල්කනයිසිං එහෙම නැත්නම් නොයෙකුත් රසායනික ක්‍රියාදාමවලදී පිටවෙන විෂ වායු ආශ්වාස කිරීමෙන් ඇති වෙන්න පුළුවන් පිළිකා. ඒක බොහෝ දුරට ඇති වෙන පිළිකාවල් තමයි රුධිරය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන්, රුධිර සෛල ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් ලියුකීමියා වගේ රෝග. ඊට අමතරව අපි යම්කිසි විදියකට ඒක ආශ්වාස කිරීමෙන් සමහරවිට අපි ආශ්වාස කරනකොට අපි හිතනවාට මේක පෙනහළට විතරයි යන්නේ කියලා. පෙනහළට විතරක් නෙවෙයි ඒ විෂකාරක දේවල් අපේ කේටත් එක්ක මිශ්‍ර වෙලා අපි ඒක ගිල්ලම ඒක ආමාශයට පවා ගිහිලා ආමාශයේ පිළිකා පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් රබර් සහ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවල නියැලෙන අය හොයලා බලන්න ඔබ භාවිත කරන රසායනික ද්‍රව්‍ය මොනවාද? මෙවැනි රසායනික ද්‍රව්‍ය නිසා අපිට යම්කිසි බලපෑමක් ඇති වෙනවද පිළිකාමේ තත්ත්වයක්. ඉතින් එවැනි අවස්ථාවේදී මම හිතන්නේ තමගේ කළමනාකාරීත්වයත් එක්ක කතා කරලා මේ සම්බන්ධ සුසු පියවර ගන්න හොඳයි. අපි රජයේ ආයතනක් තියෙනවා මෙවැනි දේවල් වලට ආරක්ෂාව සපයන. ඒගොල්ලන්ගෙන් උපදෙස් ලබාගෙන මොන වගේ විදිහටද අපි මේ සැර අඩු කර ගන්න ඕන කියන එක අපි දැනුවත් වෙනවා නම් වඩා හොඳයි. මම මේ ඉතිසලා පළවෙනි වීඩියෝවෙත් කියලා තියෙනවා. මොකද රැකියාව කියන්නේ ඉතාමත් වැදගත්. අපේ ජීවිතේට අපිට රැකියාවෙන් නොකර ඉන්න බෑ. ඒ වගේම තමයි අපේ තියෙන හැකියාවල් සමහරවිට ඒ රැකියාව වැරෙන්න වෙන රැකියාවක් කරන්න පහසුකමකුත් නැහැ. ඒකෝර අපි ඒ රැකියාවේ නියැලී සිටින්නම අවශ්‍යයි. ඊට අමතරව තමයි මේ රැකියාව නිසා ඇති වෙන පිළිකා. මේක එකපාරටම තියෙන දෙයක් නෙවෙයි. අපි හිතමු යම්කිසි කර්මාන්ත ශාලාවක අතක් මැෂින් එකට ගිහලා තුවාල වෙනවා කියන්නේ ඒක එකපාරටම අපිට ඇති වෙන අසනීප හෝ යම්කිසි රෝගී තත්ත්වයක්. නමුත් පිළිකා කියන දේවලදී ඒක රෝගියේ උත්සන්න වෙලා අපිට රෝගිය මතුවෙන්න අවුරුදු සමහරට 10ක් 20ක් යන කාලයක් යන්න පුළුවන්. මොකද මේක ක්‍රමානුකූලව පොඩ්ඩ අපි ඒකට ක්‍රමානුකූලව තමයි ශරීරගත වෙන්නේ. අපි මේ දැන් ওই කර්මාන්ත ශාලාවට මම අද ගිහිල්ලා වටේට කැරකිලා ගෙදර ගියා කියලා මට පිළිකාවක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේදී අපි ඕනම් පැයක වැඩි කාලයක් තමයි අපි
ඒ පිළිකාකාරයකට අපි මුහුණ දෙන්නේ. නමුත් ඔබ රැකියාව කරන තැන අවුරුදු ගාණක් එකම රසායනික ද්‍රව්‍යයට නොකඩවා වාජන වීම නිසා නොකඩවා එක්ස්පෝස් වීම නිසා ඔබට පිළිකාවක් ඇති වෙන්න පුළුවන් අවුරුදු 10ක් 20ක් වැනි කාලයකට පස්සේ. අන්න එතන තමයි වැදගත් පණිවිඩය වෙන්නේ. ඒක නිසා තමයි ඔබ හැමදාම ඔය රැකියාව කරන තාක් හැමදාම ඔබට කිසිම රෝගී තත්ත්වයක් තිබෙන්නේ නැත. හැමදාම ආරක්ෂක පියවරවල අනුගමනය කරන්න ඕන, ආරක්ෂක පියවරවල කරන්න ඕන. ඒ ඉදිරියේදී පිළිකාවක් ඇතිවීම වළක්වා ගන්න. ඒක තමයි සමාජලට අපි කරන රැකියාව හැටියට ආරක්ෂක අත්වැසුම් එන්නන සපත්තු බූට්ස් ආරක්ෂක ඇඳුමක් ඕවරෝල් එකක් මූණ වැහෙන නොයෙකුත් ආවරණ මුඛය වැහෙන මාස්ක් ඒව නැත්නම් අපි කන්න බොන දේවල් තමා රැකියාව කරන වෙලාවදී නොකර ඊටමත් ක්‍රමානුකූලව තමාගේ අත් සහ මූණ ඔක්කොම පිරිසිදු කරගෙන තමයි ආහාර වේලක් ගන්න ඕන. මෙවැනි ක්‍රමවේදයන් අනුගමනය කිරීම ඉතාමත් අවශ්‍යයි. ඉතින් මම හිතනවා අපි ඊළඟට පස්වෙනි පිළිකා වර්ගයටත් අපි යමු. අපි බලමු දැන් අවසාන රැකියා කාණ්ඩය මොකද්ද? තමා කරන රැකියාව නිසා පිළිකාවක් ඇති වෙන්න පුළුවන් වෙන්නේ කියලා. මේක ශ්‍රී ලංකාවට තුල කරන රැකියා ආශ්‍රිතව දක්න ලැබෙන ප්‍රධාන රැකියා පහක් හැටියට තමයි අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. මේ පස්වෙනි රැකියා කාණ්ඩයත් අපි පළවෙනි එක ආශ්‍රිතවයි. ඒකත් කෘෂිකාර්මය ආශ්‍රිතවයි. නමුත් මේකට විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේක හුඟක්ලාට තේ කර්මාන්තය ආශ්‍රිතව කරන රැකියාවේ නියැලී සිටින කට්ටියද. මේ අපි සෑම දෙනෙක්ම දන්නවා මේ තේ කර්මාන්තයේ නියැලී සිටින්නේ හුඟක් වෙලාට උඩරට ද්‍රවිඩ ජනතාව. ඒතොර ද්‍රවිඩ ජනතාව මේකේ නියැලී සිටිනකොට අපි දන්නවා ඒගොල්ලන්ට ලැබෙන උපදෙස් ලැබෙන අධ්‍යාපන මට්ටම ඉතාමත් අඩුයි. ඒ වගේම තමයි ඒගොල්ලන් හුඟක් වෙලාට නැඹුරු වෙලා සිටිනවා. තේ සහ නොයෙකුත් ආහාර වර්ග තමා රැකියාව කරන අතරතුරේදී කිරීම ඊට අමතරව බුලත් ඊට කැම මේ සියල්ලම මේකට බලපානවා. එතකොට එවැනි අවස්ථාවලදී ඒගොල්ලෝ කෘෂිනාශක භාවිතා කරනවා නම් ඒගොල්ලොන්ගේ මම හිතනවා ඒ වගේම තමයි ඒගොල්ලන්ට සමහර ස්ථානවල සමහර කඳුවැටි වල වැඩ කරනකොට ඒගොල්ලන්ට අත හොද ගන්නවක්වත් පහසුකම් නැහැ. ඉතින් පහසුකම් නැති වෙලාවෙදී මේගොල්ලෝ කෘෂිනාශක භාවිතා කරනවා නම් වල් පැල නාශක දේවල් භාවිතා කරනවා නම් එවැනි අවස්ථාවලදී කිසිම අතසෝදා ගැනීමක් දක්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කෙලින්ම වගේම බුලත් පිට කන කොටත් එතනම ගලක් උඩ කොටාගෙන තමයි ඒගොල්ලෝ පුවක් කොටා ගන්න එතන ගලක් උඩ තියාගෙනම ඒ ගල් තියෙන්නේත් ඒ කෘෂිනාශක ඉහෙන පොළොවේමයි. ඉතින් ඒව නිසා මේම දේවල් නොයෙකුත් රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම ඉතත් බහුලවම දක්න ලැබෙන රැකියාවක් හැටියට සඳහන් කරන්න පුළුවන් තේ කර්මාන්තය. ඉතින් තේ කර්මාන්තයේ නියැලී සිටින අයට මේක මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ සම්බන්ධව නොයෙකුත් ක්‍රමවේද හඳුන්වා දීම ඉතාමත් අවශ්‍යයි කියලා මට හිතෙන නිසා. මොකද අනිත් කාණ්ඩයට බොහෝ විට අධ්‍යාත්මික මට්ටම අධ්‍යාපන මට්ටම ඉතාමත් යම්කිසි විදියට සංසන්දනය කරනකොට ඉහළ මට්ටමක තිබුණත් තේ කර්මාන්තයේ නියැලී සිටින අයගේ අධ්‍යාපන මට්ටම ඉතාමත් අඩුයි. ඒ වගේම ඒගොල්ලන් දැනුවත් කරන වැඩපිළිවෙල අඩුයි. ඉතින් මම හිතනවා ඒ සම්බන්ධව යම්කිසි විදිහට අධ්‍යාපනය මෙම පිළිකා ඇතිවීමේ වෙන්න පුළුවන් කියන දේ ඒ රැකියාවේ නියැලී සිටින අයට පොඩ්ඩක් දැනුවත් කරනවා නම් වඩා හොඳයි කියලා මම හිතනවා. ඉතින් මම කැන්සර් ශ්‍රී ලංකාවේ YouTube නාලිකාවෙන් මම හිතනවා මම සෑහෙන දෙයක් මම අද කියලා දුන්නා. වැඩිකොටම තමා කරන රැකියාව තමා කරන කර්මාන්තය මොකද්ද? ඒ ආශ්‍රිතව අපි නොසිතන විදියට පිළිකාවක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා කියලා ඔබ දැනුවත් කරන්න. ඉතින් මම හිතනවා ඔබ දැනුවත් වුණා හොඳට. මම හිතන්නේ ඒ වගේම කැන්සර් ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කරන්න. ඉදිරියේදීත් මම බලාපොරොත්තු වෙනවා නිකුත් පිළිකාමේ ಜಾති පිළිකා වර්ග වැඩ කරන ප්‍රතිකාර දේවල් විතරක් නෙමෙයි ඉදිරියේදී තව ඊට වඩා පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා පිළිකා රෝගයේ ආශ්‍රිතව අනෙකුත් දේවල් අපි හිතමු තමගේ සනීප සෞඛ්‍ය කොහොමද රඳවාගන්නේ ඊට අමතරව අපි නොයෙකුත් ප්‍රතිකාර ක්‍රමවලදී මොන වගේ ආහාර වේලවලද ගත යුත්තේ අපි මොන වගේ ව්‍යායාමද කරන්න ඕනේ ඉදිරියේදී එවැනි දේවලුත් මම මේ වීඩියෝ මගින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින්
මම හිතනවා ඔබ ඒක සඳහා සුදුසුම දේ තමයි මගේ YouTube නාලිකාව කැන්සර් ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කරන්න. ඊට අමතරව ඔබේ යාළුවන් මිත්‍රයින් ඥාතීන් සමග share කරගන්න. ඔබ සියල්ලටම සුබ දවසක්.